විසිතුන්ගන පොදුරාජ මණ්ඩල ක්‍රඩාවලේ ශ්‍රී ලංකා ක්‍රඩක ක්‍රඩිකාවන් අද දිනයේදීත් තරගබිමට අවතීර්ණ වුණා. කෙසේ වෙතත් අද උදෑසන පැවති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මිනාගේ රූපසිංහ කාන්තා මීටර 100 නිදහස් ආර තරග ඉසව්වේ තරග වැදීදී එහි විනාඩියයි තපර 0.3 තරගය නිම කරමින් ඇයට හිමි වුණේ ඇයගේ මූලික වටේ තරගයෙන් පළමු ස්ථානය. නමුත් සමස්ත ක්‍රීඩිකාවන් අතරින් 35 වන ස්ථානයයි මිනාගෙට හිමි වුණේ. අනුව මිනාගෙට අවසන් තරගය සඳහා ඉඩක් හිමි වුණේ නැහැ. ඒත් එක්කම අද දවසේ සුපුන් සෝමතිලක තරඟ වැදුනා බරයිසිලීමේ ක්‍රීඩාවෙන්. සුපුන් සෝමතිලක කිලෝග්‍රෑම් 60 බරපන්තියෙන් තරඟ වැදුනේ. කිලෝග්‍රෑම් 60 මේ තරඟයේ සව්වේදී සුපුන් සමස්තයක් ලෙස කිලෝග්‍රෑම් 244ක බරක් උසුලන්නට සමත් වුණා. එහිදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 135කුත් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 109කුත් ඔහු බර උසුලන්නට සමත් වුණා. ඔහුට හිමි වුණේ සමස්ත බර ප්‍රමාණය අනුව එහෙම නැත්නම් ඔහුගේ මේ දක්ෂතාවය අනුව සිව්වන ස්ථානය. කෙසේ වෙතත් ඔහුටත් පදක්කමකට යන්නට තිබුණු අවස්ථාව ආසන්න වශයෙන් ගිලිහි ගියා කිව්වොත් නිවැරදි. ඒත් එක්කම අද තවත් තරගිසව්වක් වෙනුවෙන් අද උදෑසන පැවති තරගිසව්වකදී ශ්‍රී ලංකා බරයිසිලීමේ ක්‍රීඩිකා උපමාලිකා ගුණතිලක කිලෝග්‍රෑම් 48 බරපන්තියෙන් සහභාගී වුණේ. නමුත් කෙසේ වෙතත් ඇයට හැකියාවක් ලැබුණේ නැහැ මේ තරගිසව්වේදී ජයග්‍රහණය ලබා ගන්නට. ඇගේ ස්නැච් ක්‍රමේ අවස්ථා තුනම ඇය ගිලිහි ගිය අවස්ථා විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඒ අනුව ඇයට මේ තරගාවලියේදී ස්ථානයක් ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඇගේ දස්කම් ඇයට ප්‍රදර්ශනය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේ තරග ඉසව්ව පෙර තරගවාරවලදී මෙන්ම ඉන්දියාවේ චානු මීර්බායි ඉතාමත් හොඳින් තමන්ගේ ආක්‍රමණය පතුරවමින් ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණේ. සුවිශේෂී ජයග්‍රහණයක් බව සනිටුහන් කරමින් චානු මීර්බායි මුල්වරට ඉන්දියාව නියෝජනය කරමින් 2014 වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති පොදුරාජ මණ්ඩල ක්‍රීඩාවලියෙන් තමයි ඇගේ පොදුරාජ මණ්ඩල ක්‍රීඩා උළෙල ඉතිහාසය ආරම්භ වන්නේ. එහිදී අය රිදී පදක්කමක් දිනාගත්තා. නමුත් මෙවර තරඟාවලියේදී ඇයට රන් පදක්කම ජයග්‍රහණය කරන්නට හැකි වුණේ Taman ඉදිරියේ වාර්තා ගණනාවක් සටහන් කරගනිමින්. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමේ මේ තරඟාවලි වාර්තාව, ඒ වගේම ස්නැච් ක්‍රමේ තරඟාවලි වාර්තාව, සමස්ත බරෙහි තරඟාවලි වාර්තාව මෙන්ම ස්නැච් ක්‍රමේ විශේෂයෙන් පොදුරාජ මණ්ඩලීය වාර්තාවත් තමන් සතු කරන්නට චානු මීර්බායි අද දවසේදී සමත් වුණා. චානු මීර්බායිගේ විශේෂත්වය වන්නේ 2018 වසරේ සිට පැවති පොදුරාජ මණ්ඩල තරඟ සියල්ලේම රන් පදක්කම තමන් ඉදිරියේ සනිටුහන් කරගන්නට චානුට හැකියාව ලැබුණා. ඒ 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්දී පැවති තරඟයෙන් දිනාගත් රන් පදක්කම 2022 බර්මින්හම් පොදුරාජ මණ්ඩල ක්‍රීඩාවලියේ රන් පදක්කම ජයග්‍රහණය සහ මෙවර රන් පදක්කම ජයග්‍රහණයත් සමගින් එක වර මේ තරඟාවලි තුනක ත්‍රිත්වයක රන් පදක්කම තමන් ඉදිරියේ සනිටුහන් කර ගැනීම එසේ මෙසේ කර්තව්‍යයක් නෙවෙයි. තමන්ගේ ශාරීරික යෝග්‍යතාව, ඒ වගේම මේ ක්‍රීඩාව තුළ තමන්ට තිබෙන කැපකිරීම කොයිතරම්ද කියන කාරණය ඇය ඔප්පු කරලා තියෙනවා. මොකද වයස අවුරුදු 31ක ක්‍රීඩිකාවක් චානු මීර්බායි මේ වන විට. නමුත් තවමත් ඇය තමන්ගේ රට වෙනුවෙන් ජයග්‍රහණය රන් පදක්කම ජයග්‍රහණය කරන්නට උපරිම කැපවීමෙන් වාර්තාගත ජයග්‍රහණයක් සැන්ටුවන් කරන්නට සමත් වුණා. ඒත් එක්කම අද රාත්‍රියේදී තවත් බරයිසිලීමේ තරගී සව්වක් පැවැත්වෙනවා. අපි ඒ පිළිබඳවත් LN ස්පෝර්ට්ස් නෙට්වර්ක් කරහා ඔබට තොරතුරු ගෙන එන්නට සූදානම්. මේ වන විට දැන් මේ අපි ඔබ හමුවන්නට මුණ ගැහෙන මොහොත වන විට ඕස්ට්‍රේලියාවයි පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නේ රන් පදක්කම් 12ක් ජයග්‍රහණය කරමින් ඔවුන් ඉදිරියෙන් පසුවනවා. මේ තාක් කණ්ඩායම් සහ රටවල් සහ කලාප 74ක් මෙවර නියෝජනය කරනවා පොදුරාජ මණ්ඩල ක්‍රීඩාවල. ඉන් රටවල් සහ කලාප 12ක් පමණයි පදක්කම් සටහනට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ආසියාතික රටවලින් මැලේසියාව සහ ඉන්දියාව පමණයි මේ පදක්කම් සටහනට එකතු වුණු එකම රටවල් දෙක විදිහට සටහන් වෙන්නේ. ඉන්දියාවත් ඒ වගේම මැලේසියාවත් රන් පදක්කම බැගින් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ රැඳී සිටිනවා. තාමත් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනට අවතීර්ණ වන්නට ඉඩක් ලැබී නැහැ. අපි විශ්වාස කරනවා ඉදිරියේදී ශ්‍රී ලංකාවට මේ පදක්කම් සටහනට එකතු වන්නට හැකි වේවි කියන විශ්වාසය අප සතුව තිබෙනවා. අපි සූදානම් අද රාත්‍රියේ පැවැත්වෙන තරඟ පිළිබඳවත් තොරතුරු ඔබට කියන්නට. රාම් ක්‍රිෂ් සමගින් මම චතුක දිවාශන LN ස්පෝර්ට්ස් නෙට්වර්ක් වෙනුවෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර සිට.